ප්‍රොඩක්ට් එකේ අඩිය මෙහෙම තමයි ගන්න නැත්නම් අපරාධෙනේ. මේ තියෙන්නේ මම දැන් පාවිච්චි කරන මගේ තුන්වෙනි බොටල් එක. මේ තියෙන්නේ මම ඊට කලින් පාවිච්චි කරපු බොටල් එක. මම සාමාන්‍යයෙන් මගේ channel එකේ ප්‍රොඩක්ට් එකක් රිවිව් කරලත් නැහැ, කරන්නෙත් නැහැ. ඒක මම කාලයක් පාවිච්චි කරලා ඒකෙන් මට හොඳ ප්‍රතිඵලයක් නැත්තම්. ඉතින් මේ බිලේස්ම නැචරල් එකේ රත් හඳුන් කෙයා බොඩි ලෝෂන් එක සාමාන්‍යයෙන් ඔයා මේ වගේ ලෝෂන් එකක් පාවිච්චි කරනවා නම් ඔයාට ඉවසීම කියන දේ හරිම වැදගත්. මොකද මේක අර සතියක් ගාලා සුදු වෙන බ්ලීචින් ක්‍රීම් එකක් නෙමෙයි. ඉතින් මම මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම පාවිච්චි කරන්න ගත්තේ මෙයාලගේ රිවිව්ස් හොඳ නිසා. මේ ප්‍රොඩක්ට් එක මම කාලයක් පාවිච්චි කරද්දි මම මේ තුන්වෙනි බොටල් එක කියලා මම කියවනේ. ඉතින් කාලයත් එක්ක මට මේකෙන් පුළුවන් වුණා මගේ අර අවුවට පිච්චිච්ච ගතිය අවම කරගන්න. මම විශේෂයෙන්ම මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරනවා මගේ බෙල්ලට, මගේ දණ හිසට සහ වැලමිටට අර ස්කින් එක එකම පාටකට ගන්න. විශේෂම කාරණයක් තමයි මේ ලෝෂන් එක ඇලෙන්නේ නැහැ. හැමෝට හොඳ තෙතමනයක් ගෙනල්ලා දෙනවා, හොඳ මොයිස්චර් එකක් ගෙනල්ලා දෙනවා කියලා මට තේරුණා. ඒ වගේම තමයි මේක ඕනම ස්කින් ටයිප් එකකට පාවිච්චි කරන්න පුළුවන් ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම. ඉතින් ලංකාවේ ස්වභාවික අමුද්‍රව්‍ය දාගෙන නිෂ්පාදනය කරන ආයුර්වේද ප්‍රොඩක්ට් එකක් මේක. එකම දෙයක් තියෙනවා ඒගොල්ලෝ වෙබ්සයිට් එකෙත් මෙන්ෂන් කරලා තියෙනවා තදාවට මේක ගාගෙන යන්න එපා කියලා. ඉතින් කාලයත් එක්ක හොඳ ප්‍රතිඵල මට මේකෙන් ලබා ගන්න පුළුවන් වුණා. මම හිතනවා ඔයාලට ඒ විදිහටම උදව් වෙයි කියලා.